Hi all, welcome to Flowers Diary. ඉතින් අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ අපේ කැම්පස් එකේ ශ්‍රී ලංකන් ඇසෝසියේෂන් එකෙන් ඕගනයිස් කරපු අපේ meet and greet day එක. ඉතින් මගේ ගේ ළඟ ඉඳන් කැම්පස් එකට ඇවිදන් යන දුර තියෙන්නේ. ඒ වුණාට අපේ ගේ ඉස්සරහින් මගේ යාළුවෝ කට්ටියක් යනවා කියලා එයාලා ආව මාව පික් කරගෙන යන්න. ඉතින් අපි දැන් කැම්පස් එකේ තමයි ඉන්නේ. අපි කට්ටිය දැන් ඇවිදන් යනවා අපේ අද ෆන්ක්ෂන් එක තියෙන තැනට. ඉතින් අපි බලමු මේ දැන් මගේ අතේ තියෙනවා ගිෆ්ට්ස් ටිකයි paper plates ටිකයි tissues උයි. ඉතින් මේවා ගන්න අපි එළියට ගිය එකත් මම වෙනමම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. ඉතින් අපි කට්ටියම දැන් මේ ඇවිදගෙන යන්නේ අපේ අද ඉවෙන්ට් එක තියෙන හෝල් එකට. මම ඔයාලට අර කලින් කිව්ව ගිෆ්ට්ස් අපි අද ගත්තේ අපි හිතාගෙන ඉන්නවා අද පොඩි ගේම්ස් ටිකකුත් මේ ෆන්ක්ෂන් එකේදී කරන්න. ඉතින් අපි බලමු ඉස්සරහට මොන වගේ වෙයිද කියලා. මේ සොනෙක් සෙන්ටර් එක බහලානේ. ඒක තමයි මම බලන්නේ. කවුරුත් ඉන්න. අරින්න. අරින්න. This is why you don't get involved. Oh, hey guys. But honestly, damn, I love the mathematics. Yeah, it's crazy. Notice that. ඉතින් අපි දැන් කැම්පස් එකේ තමයි ඉන්නේ. අපි දැන් බැලුන් පුම්බනවා ඩෙකරේෂන්ස් වලට. මේ දැම්මම කොහමයි පුම්බන්නේ? මේ බැලුන් වලට ඕනනේ. ඔව්. ඉතින් ඊට පස්සේ තාම නම් ගොඩක් කටි ඇවිත් නැහැ. තව ටික වෙලාවක් යනකොට එයි කියලා අපි හිතනවා. අපි බලමු. ඉතින් අනිත් ළමයි ටික එනකන් මම ගෙනාව ගිෆ්ට්ස් ටික එළියෙන් තියලා ප්‍රී අරේන්ජ්මන්ට්ස් ටිකට උදව් කරා. මෙතන ඉතින් හැමෝම එන්නේ අපේ ලංකාවේ කට්ටිය. ඒක නිසා ඉතින් හරිම කම්ෆර්ටබල්. අපේ කැම්පස් එකේ අනිත් ලංකාවේ ළමයි ටික ඉතින් අද එනකන් අපි ආව කට්ටිය මුලින්ම කතාවක් දාගෙන හිටියා. දැන් ඉතින් අනිත් ළමයි ටික එනකන් තමයි ඉන්නේ. අපි පොඩි කතාවක් දාගෙන තාම නම් ලොකුවට ළමයි නැහැ. මොකද පටන් ගන්න තව පැය කාලක් විතර තියෙනවා. ඉතින් අපි බලමු අද දවසේ මොන වගේ වෙන්නේ කියලා. ඔන්න ටික ළමයි එන්න ගත්තා. ඉතින් ඒ අතරතුරේ මෙතන කම්පියුටර් එක කනෙක්ට් කරලා ස්ක්‍රීන් එකේ අපේ ලෝගෝ එක දාන්න තමයි හදන්නේ. කියන්නේ ශ්‍රී ලංකන් ඇසෝසියේෂන් එකේ ලෝගෝ එක. ඉතින් මගේ කැන්වා එක ඕපන් කරාම මගේ YouTube channel එකට හදපු ෆොටෝස් ටික පේනවා. ඒක තමයි එතන තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි අපේ ෆ්ලෑග් එක. ඉතින් ඔන්න ඊට පස්සේ අපි කට්ටිය ගෲප් ෆොටෝ එක ගන්න ආවා. ඉතින් මීට කලින් ඇත්තටම කිව්වොත් අපේ කැම්පස් එක ඇතුලේ ඉන්න අපේ ලංකාවේ ප්‍රොෆෙසර් කෙනෙක්ගේ ස්පීච් එකක් තිබුණා. නමුත් ඒක මම මෙතන දාන්නේ නැහැ. මොකද ප්‍රොෆෙසර්ගෙන් පර්මිෂන් ගන්නේ නැතුව මට ඒක YouTube එකේ පබ්ලිෂ් කරන්න බෑ. ඉතින් මට පුළුවන්කමක් තිබුණොත් මම ඉස්සරහදී අපේ ප්‍රොෆෙසර්ගේ ස්පීච් එකක් හරි එහෙම නැත්නම් ප්‍රොෆෙසර්ව සම්බන්ධ කරගන්න හරි බලන්නම්. මොකද කිව්වොත් ලංකාවේ ඉඳන් වෙන රටකට ඇවිල්ලා ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න තරම් ෆේස් කරපු චැලෙන්ජස් ඒ වගේම සෙල්ෆ් ඩිසිප්ලින් එක තියෙන්නේ කොහොමද? කියවන්න ඕනේ පොත්පත් මොනවද? අපි යන්න ඕනේ පාත් එක අපි හරියට අඳුනගන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම ප්‍රොෆෙසර් ස්පීච් එකෙන් අපිට කතා කරා. ඉතින් මේ වෙලාවේ ආදරෙන් අපේ ප්‍රොෆෙසර්වත් මම මතක් කරනවා. thank you so much එදා අපේ දවස ලස්සන කරන්න අපිත් එක්ක සහභාගී වුණාට. තව general knowledge questions 10කුයි තියෙනවා. එකක් trick question එකක් තියෙනවා. දැන් අපි යන්නේ first game එක විදිහට Kahoot game එක කරන්න. අපි බලමු මේක මොන වගේ වෙයිද කියලා. ඉතින් ඔන්න දැන් හැමෝම වගේ ලොග් වෙලා තමයි ඉන්නේ. ඉතින් ඊළඟට අපි පටන් ගත්තා අපේ ගේම් එක. ඉතින් මේ කට්ටිය මේකට රෙජිස්ටර් වෙලා තියෙන්නේ එක එක නේම්ස් වලින්. බලන්නකො කින් කාෂපත් ඉන්නවා. ඉතින් මෙතන general knowledge questions තමයි දාලා තිබුණේ.
ඉතින් ඒවලට එන ආන්සර්ස් වගේම මේ ළමයි රෙජිස්ටර් වෙලා තියෙන නේම්ස් නිසා මේ ගේම් එක මාරම ඉන්ට්‍රස්ටිං. ඔයගොල්ලන්ට පේනවාද සිරිපාල ඉන්නවා, අම්මට සිරි කියලා ඉන්නවා. එක විදිහේ ෆනි නේම්ස් තිබුණා. මේක නම් මාරම ඉන්ට්‍රස්ටිං වුණා. අපි බලමු කවුද කහූට් විනර්ස්ලා කියලා. ශ්‍රී ලංකා මීටප් එකේ කහූට්ගේ third place එක දිනාගන්නේ Mr. D. එන්න. Kahoot game එකේ second place එක දිනාගන්නේ La Passion. හරි. place නම් දාන්න බෑ ඊළඟ පැට. අරුණ මන් කියන්නේ. හරි. අපේ මීටප් එකේ Kahoot ගේ first place එක ජයග්‍රහණය කරන්නේ ගායි. කැප්පෙන් දෙන්න. නෑ Kahoot ඉවරයි. ඉතින් ෆස්ට් ගේම් එකෙන් පස්සේ අපි හැමෝම දැන් යන්නේ කෑම ගන්න. ඉතින් කෑම අරගෙන ඉවර වෙලා අපි පුඩු ටික හැදුවා අපේ ඊළඟ ගේම් එකට. ඒ කියන්නේ අපි ඊළඟට කරන්න යන්නේ මියුසිකල් චෙයර්ස්. ඉතින් හැමෝම කාලා ඉවර වුණාම ගේම් එක පටන් ගත්තා. හිතගෙන බලාගෙන ඉන්නවා. Bye. ඉතින් මේකේ විනර් කවුද කියලා ඔයාලා ගෙස් කරලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ප්ලෑන් කරපු අනිත් ගේම්ස් ටික නම් අපිට කරගන්න බැරි වුණා. මොකද අපි බුක් කරලා තිබුණේ 9 වෙනකන්. ඉතින් ඒ නිසා අපිට හෝල් එකකින් එළියට යන්න වුණා. ඉතින් මේ තියෙන අපේ කැෆටේරියා ඒරියා එක. ඉතින් අපි හෝල් එකෙන් එළියට ආවට මෙතෙන්ට වෙලා චුට්ටක් කට්ටිය එක කතා කර කර ඉඳලා ඊට පස්සේ තමයි අපි කට්ටිය ගෙවල් වලට ගියේ. ඉතින් මං හිතනවා අද දවසේ හැමෝම එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඔන්න ඔහමයි අපේ දවසේ ඉවර වුණේ. කමන්න දැන් අපි තුන්දෙනාගේ vlog Kahoot game එක කරා, සංගීත පුටු කරා, අරක කරන්නම්. අපි දෙන්න ගේම් එක කරා ටයිම් තිබ්බේ නැහැ. ටයිම් තිබ්බේ නැහැ. මොකද ලංකාවේ අපේ අය ගන්නවා වෙලාවට එන්නේ නැහැ. වෙලාවට එන්නේ නැහැ නේ කට්ටිය දාන්න. කමන්න කොහමරි ඉවෙන්ට් එක සක්සස්ෆුල්. වීඩියෝ එක දාලා තියෙන්නේ තාත්තා. ඉතින් ඔහොම තමයි අද දවස ගෙවුනේ. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් ආයෙත් හම්බෙමු. Thank you for watching. Bye. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. තව ගොඩාක් ඉවෙන්ට්ස් තියෙනවා මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න.
නමුත් මට ඒවා එඩිට් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් ඉස්සරහට මම මේ දේවල් මගේ channel එකෙන් අරන් එන්නම්. දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. bye